සුබදසක් කියල පිළිගන්න ඉන්සයිට් තමත් YouTube චල්ල ගත්ත එකතු වුණවාල හැමතිනාම අපි ඉන්වස්මන්ට් ෆිලෝසොෆිස් කෙන කතා කරන දෙවනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ග්‍රෝත් ඉන්වෙස්ටිං සංකල්පය ගැන. ඉතින් මේ ෆිලෝසොෆි එක ආරම්භ වුණේ කොහොමද, මේක විකාශනය වුණේ කොහොමද, මේකේ තියෙන මූලික ප්‍රින්සිපල්ස් මොනවද, මෙන්න මේ කියන කාරණා අපි කතා කරනවා මේ වීඩියෝ එකෙන්. ඒ වගේම මේකේ තියෙන අවදානම් ගැනත් අපි කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න කියලා ආරාධනා කරනවා. මම හිතනවා මාකට් එකටත් වඩා වේගෙන් තමන්ගේ ධනය වර්ධනය කරගන්න කැමති අයට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ඉන්සයිට් විත් අමිත්. හරි. growth investing මේ වචනේ කියනකොටම ඔයාලට තේරෙනවා මේක ඉහළ වර්ධන වේගයක් අරමුණු කරගත්තු ඉන්වෙස්ට්මන්ට් ෆිලොසොෆි එකක් කියන එක. ඇත්තටම මේ growth investors ලගේ අරමුණ තමයි මේ මාකට් එක වර්ධනය වෙන වේගයට වඩා වැඩි වේගයකින් තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේ වටිනාකම වර්ධනය කරගන්න එක. වැලියු ඉන්වෙස්ටර්ස් ලගේ ප්‍රධානම අරමුණ වෙන්නේ ඉන්ට්‍රින්සික් වැලියු එකෙන් ඉතාම වැඩි සමාගම් පුළුවන් තරම් අඩු මිලකට මිලදී ගන්න එක. හැබැයි growth investor කෙනෙක්ගේ අරමුණ වෙන්නේ තරමක් වැඩි මිලක් ගෙවලා හරි මාකට් එකට වඩා වැඩි වේගයකින් තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේ වටිනාකම වර්ධනය කරගන්න එක. තෝමස් රෝ ප්‍රයිස් ජූනියර් මෙයා තමයි growth investing සංකල්පයේ පියා විදියට සලකන්නේ. මෙයා 1930 ගණන් වල ටී රෝ ප්‍රයිස් කියන ආයෝජන සමාගමත් පටන් ගත්ත ආයෝජකෙක්. ඉතින් ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් වගේ ජනප්‍රිය නැති වුණාට මෙයාගේ ආයෝජන මූලධර්ම සඳහන් කරලා ලියපු ප්‍රධානම පොතක් තමයි මේ picking growth stocks කියලා කියන්නේ. ප්‍රයිස් කියන විදියට එයා මුලින්ම මේ growth stocks හොයන වැඩේ පටන් ගන්නේ ඉන්ඩස්ට්‍රි එකෙන්. යම්කිසි ඉන්ඩස්ට්‍රි එකක් වේගෙන් වර්ධනය වෙනවා නම් ඒ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන සමාගමක් හෝ සමාගම් කිහිපයක් ඊටාම වේගෙන් වර්ධනය වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. එතකොට යම්කිසි ඉන්ඩස්ට්‍රි එකක සේල්ස් ප්‍රමාණය, ඒ වගේම net earnings ප්‍රමාණය උද්ධමනයට වඩා වේගෙන් වර්ධනය වෙනවා නම් ඔහු කියනවා ඒක වේගෙන් වර්ධනය වෙන ඉන්ඩස්ට්‍රි එකක් කියලා. මොකද සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එක ස්වභාවය තමයි ඒක ආරම්භ වෙලා වේගෙන් වර්ධනය වෙලා යම්කිසි ලෙවල් එකකට ඇවිල්ලා ඒ ලෙවල් එකේ වැඩි වර්ධනයක් නැතුව කාලයක් තිස්සේ ගමන් කරනවා. එහෙම නැත්නම් ඒ ලෙවල් එකෙන් පල්ලෙහාට වර්ධනය අඩු වෙලා නැතිව වෙලා යන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට මේ ප්‍රයිස්ගේ කාලේ අලුත් ඇන්ටිබයොටික්ස් වර්ග, ඒ වගේම වැක්සින්ස් වර්ග සොයා ගැනීමත් එක්ක මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක වේගෙන් වර්ධනය වුණා. 1950න් පස්සේ වගේ ගොඩක් වෙලාවට මේ සිවිල් ගුවන් ශාස්ත්‍රය ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මිනිස්සු වැඩියෙන් රටවල් හරහා ගමන් කරන්න මේ ගුවන් ගමන් යොදා ගන්න පටන් ගත්තා. ඒත් එක්කම මේ ගුවන් යාන නිෂ්පාදන කර්මාන්තයත් වේගෙන් වර්ධනය වුණා. එතකොට ඒ ඉන්ඩස්ට්‍රි එකේ හිටපු බෝයින්, යාබස් වගේ සමාගම්වල වර්ධනයක් වේගෙන් සිද්ධ වුණා. 1980 2000 වගේ කාලවල මේ පර්සනල් කම්පියුටර්ස් කියන ඉන්ඩස්ට්‍රි එක වේගෙන් වර්ධනය වුණා. එතකොට ඒ ඉන්ඩස්ට්‍රි එකේ හිටපු IBM, Microsoft, Apple වගේ සමාගම් ඊටාම සීක්‍රයෙන් වර්ධනයක් පෙන්නුම් කරා. 2000න් පස්සේ මේ ස්මාර්ට්ෆෝන් වල යුගය ආරම්භ වුණා. මේ වෙනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, රිනියුවබල් එනර්ජි, ඒ වගේම ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වගේ ඉන්ඩස්ට්‍රි වල කාලය පටන් අරගෙන තියෙනවා. එතකොට මේ ඉන්ඩස්ට්‍රි එකේ වර්ධනය අඳුරගන්නේ ඒ ඉන්ඩස්ට්‍රි එකේ සිද්ධ වෙන සේල්ස් ප්‍රමාණයේ වර්ධනය අනුව, ඒ වගේම earnings වල වර්ධනය අනුව. ප්‍රයිස් ඉදිරිපත් කරපු දෙවැනි අදහස තමයි මේ විදියට වර්ධනය වෙන කර්මාන්තයකට අයිති සමාගමක growth stage එකේදී ආයෝජනයට එළඹෙන්න ඕන කියන එක. ඔහු කියන විදියට බිස්නස් එකකටත් තියෙනවා ජීවන චක්‍රය. පළවෙනි ස්ටේජ් එක තමයි මේ early stage එක කියලා කියන්නේ. ඒ කියන්නේ පටන් ගන්න අවධිය. මේ අවස්ථාවේදී growth investor කෙනෙක් ගොඩක් වෙලාවට මේ සමාගම් වල ආයෝජනයට යොමු වෙන්නේ නැහැ. මොකද තාම මේ බිස්නස් මොඩල් එක අලුත්. මේක කොයි විදියට වැඩ කරයිද කියලා දන්නේ නැහැ. ඒ වගේම සමාගමට මේ කාලෙදී ගොඩක් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට, ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්ස් වලට, මාකට් එක එක්ස්පෑන්ඩ් කරගන්න මේ වගේ දේවල් වලට ගොඩක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රොෆිට් එකත් ගොඩක් අඩුයි මේ කාලෙදී. ඒ නිසා growth investor කෙනෙක් අර මොනිටරින් මෝඩ් එකේ ඉන්න කාලයක් තමයි මේ early stage එක කියලා කියන්නේ. ඉතින් මේ early stage එක සාර්ථකව පහු කරගත්තොත් ඔන්න මේ සමාගම එළවෙනවා growth stage එකට. මේ වෙලාවේදී සමාගමේ sales ප්‍රමාණය වේගෙන් වර්ධනය වෙනවා. ඒ වගේම earnings වේගෙන් වර්ධනය වෙනවා. product එකේ market share එක වර්ධනය වෙනවා.
වෙනවා. ඒ වගේම මේ බිස්නස් මොඩල් එක හොඳට වැඩ කරනවා කියලා පේන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේදී තමයි growth investor කෙනෙක් තමන්ගේ ආයෝජනයට යොමු වෙන්නේ. එතකොට මේ growth stage එක අඳුරගන්න ප්‍රධානම සාධකය තමයි අවුරුද්දෙන් අවුරුද්ද මේ earnings ප්‍රමාණය වේගෙන් වර්ධනය වීම, ඒ වගේම sales ප්‍රමාණය වේගයෙන් වර්ධනය වීම. ගොඩක් වෙලාවට මේක උද්දමන ප්‍රතිශතයට වඩා වැඩි වේගකින් වර්ධනය වෙනවා. එතකොට ප්‍රයිස්ගේ තුන්වෙනි අදහස තමයි මේ growth investors-ලා මේ ස්ටොක් එකක් වෙනුවෙන් යම්කිසි ප්‍රීමියම් එකක් නැත්නම් අමතර මුදලක් ගෙවන්න කැමති මේ ස්ටොක් එකේ growth එක වෙනුවෙන්. මොකද මේ වගේ ස්ටොක් එකක මේ අවුරුද්දේ තියෙන EPS එක නෙමෙයි ලබන අවුරුද්දේ තියෙන්නේ. ඒක 10%කින් 15කින් 20කින් වගේ වැඩි ප්‍රතිශතයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වැඩි වෙන EPS එක වෙනුවෙන් අද වැඩි මිලක් ගෙවුවට ගැටලුවක් නැහැ කියන එක තමයි එයාලගේ අදහස. සරලව කිව්වොත් කොටසකට අද ගෙවන මිල අනාගතයේ ඒ කොටස විසින් උත්පාදනය කරන EPS එක මගින් සාධාරණීකරණය කරනවා නම් ඒ මුදල ගෙවන එක ගැටලුවක් නැහැ කියන එක තමයි ඔවුන් විශ්වාස කරන්නේ. earnings කර කියද්දී ඊළඟ වැදගත්ම දේ තමයි මේ earnings reinvest කිරීම. මොකද ගොඩක් වෙලාවට මේ growth investor කෙනෙක් dividends බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. සමාගම උපයන ලාභ ඉතාම කාර්යක්ෂමව හරිම තැනට ආයෝජනය කරන එක තමයි ඔහුගේ බලාපොරොත්තුව. ඉතින් මේ profits reinvest කරන්නේ market share එක වැඩි කරගන්න වෙන්න පුළුවන්, product developments වලට වෙන්න පුළුවන්, research and developments වලට වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් සඳහා හරි වෙලාවේ හරි ආයෝජනය කරන එක වැදගත් වෙනවා. මේ growth investor කෙනෙක් බලාපොරොත්තු වෙන වේගවත් වර්ධනය සමාගමක ඇති වෙන්න නම්. ඒ වගේම මේ අය ගොඩක් කැමති මේ ශක්තිමත් competitive advantage එකක් නැත්නම් තරගකාරී වාසියක් තියෙන සමාගම් වල ආයෝජනය කරන්න. මේ competitive advantage එක ඇති වෙන්නේ ඒ සමාගම ශක්තිමත් brands හදලා තියෙන නිසා වෙන්න පුළුවන්. ඒ brands වලට ඉතාමත් loyal customer base එකක් ඉන්න නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සමාගම වෙනත් තරගකාරයෙකුට ඇතුල් වෙන්න ඉතාම අපහසු, ඉතාම තාක්ෂණිකව ඇඩ්වාන්ස් ව්‍යාපාරයක නියැලෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සමාගමට ඉතාම වටිනා patents අයිති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ දේවලුත් වැදගත් වෙනවා සමාගමකට වේගෙන් තමන්ගේ earnings වර්ධනය කරගන්න. ඊළඟට ප්‍රයිස් අවධාරණය කරන තවත් කාරණයක් තමයි මේ වෙනස්කම් වලට මේ සමාගම සාර්ථකව අනුවර්තනය වීම. මොකද මේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මේ කාලයත් එක්ක ඒ වගේම තාක්ෂණයේ වර්ධනය වීමත් එක්ක වෙනස් වෙනවා. එතකොට මේ වෙනස්කම් වලට අනුවර්තනය වෙන එක අනිවාර්යයෙන්ම මේ සමාගමේ ඉදිරි ගමන තීරණය කරනවා. හොඳම උදාහරණයක් තමයි කොඩැක් සමාගම. ගොඩක් අය දන්නවා ඒ කාලේ ෆිල්ම් රෝල් සහ මේ ෆිල්ම් කැමරා නිෂ්පාදනය කරපු සමාගමක්. එතකොට ඒ කාලේ මේ අය ඉන්ඩස්ට්‍රී එකේ ලීඩර්ස්ලා විදියට තමයි හිටියේ. නමුත් කාලයත් එක්ක මේ තාක්ෂණය වෙනස් වුණා. ලෝකයේ ඩිජිටල් කැමරා වලට ගමන් කරන්න පටන් ගත්තා. නමුත් කොඩැක් සමාගම මේ අලුතෙන් ඇතිවෙච්ච ට්‍රෙන්ඩ් එකට සාර්ථකව අනුවර්තනය වුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි 2000ට කලින් ඉපදුණු කෙනෙක් ඇරෙන්න මේ වෙනකොට කිසිම කෙනෙක් කොඩැක් කියලා නමක් තිබුණා කියලාවත් දන්නේ නැති එක. ওই විදියට කැමරා ඉන්ඩස්ට්‍රී එකේ ඇතිවෙච්ච වෙනසට පහුවෙලා හරි අනුවර්තනය වෙච්ච සමාගමක් තමයි Fujifilm සමාගම. ඒ නිසා අර කොඩැක් සමාගම වගේ අද වෙනකොට නෂ්ට වෙලා ගිය සමාගමක් බවට පත් වෙන්නේ නැතුව මේ ඩිජිටල් කැමරා මාකට් එකේ 4 වෙනි ස්ථානයේවත් රැඳිලා ඉන්න හැකියාව ලැබිලා තියෙනවා. ප්‍රයිස් කියන විදියට සමාගමක් මේ විදියට වෙනස්කම් වලට අනුවර්තනය වුණේ නැත්නම් මේ සමාගම ඩික්ලයින් ස්ටේජ් එකට නැත්නම් අර ජීවන චක්‍රයේ අවසාන අවස්ථාවට පත් වෙනවා. ඒ ඩික්ලයින් ස්ටේජ් එකට එහෙම නැත්නම් පසුබහින අවස්ථාවට පත් වුණොත් නැවත යථා තත්ත්වයට පත් වෙන එක ඊටාම අපහසුයි කියන එක තමයි ප්‍රයිස්ගේ අදහස. ඉතින් මේ හැම දෙයක්ම සාර්ථකව සිද්ධ වෙන්න ගොඩක් වෙලාවට මේ growth investor කෙනෙක් විශ්වාසය තියන්නේ ඒ සමාගමේ ඉන්න management එක ගැන. ඊටාම quality visionary management team එකක් ඉන්න එක වැදගත් වෙනවා. අපි මේ කතා කරපු profit reinvestment, market adaptation, brand development වගේ දේවල් සාර්ථකව කරගෙන යන්න. දැන් මේ growth investing සංකල්පයත් වර්ධනය කළා පෝෂණය කරපු පුද්ගලයෝ ඉන්නවා. ඒ අතරින් වැදගත්ම කෙනෙක් තමයි වොරන් බෆට් පවා ගුරුවරයෙක් විදියට සලකන
ෆිලිප් ෆිෂර්. සමහර විට ඔයාලා දැකලත් ඇති මේ common stocks and uncommon profits කියලා පොතක් තියෙනවා. මේක ඉදිරිපත් කරලා තියෙන්නේ ෆිලිප් ෆිෂර් විසින්. ඉතින් මේ growth investing ගැන අර price ඉදිරිපත් කරපු අදහස් වලට අමතරව මේ ෆිෂර් විසින් ඉදිරිපත් කරන වැදගත්ම කාරණය තමයි දැන් අපි financial reports, annual reports අධ්‍යයනය කරලා යම්කිසි fundamental analysis එකක් කරනවා. එතකොට මේ මූල්‍යමය වශයෙන් අපි කරන විශ්ලේෂණ ඇවිල්ලා ප්‍රමාණාත්මක විශ්ලේෂණ නැත්නම් quantitative analysis කියලා කියනවා. එතකොට ඒකට අමතරව මේ qualitative analysis එක නැත්නම් ගුණාත්මක විශ්ලේෂණයත් ගොඩක් වැදගත් කියන එක තමයි ෆිෂර්ගේ අදහස වෙන්නේ. ඉතින් මේ ගුණාත්මක විශ්ලේෂණය කරන්න ඔහු කියනවා සමාගමේ කස්ටමර්ස්ලා එක්ක කතා කරන්න, ඒ වගේම සප්ලයර්ස්ලා එක්ක කතා කරන්න, ඒ සමාගමේ සේවකයෝ එක්ක කතා කරන්න. මේ අයත් එක්ක කතා කළොත් තමයි මේ සමාගමේ බිස්නස් එක පිළිබඳව ඔයාට හොඳ අදහසක් ගන්න පුළුවන් කියන එක ඔහු කියනවා. උදාහරණයකට ඔයාට කරන්න පුළුවන් සුපර් මාකට් එකකට ගිහිල්ලා ඒ සුපර් මාකට් එකේ ඉන්න කෙනෙක්ගෙන් අහන්න පුළුවන් මේ දවස්වල වැඩිපුරම යන නූඩල්ස් වර්ගය මොකක්ද නැත්නම් සබන් වර්ගය මොකක්ද. එතකොට ඒ ලැබෙන උත්තර වලට අනුව ඔයාට හිතා ගන්න පුළුවන් ඒවා නිෂ්පාදනය කරන සමාගම් වල earnings මේ දවස්වල කොයි විදියට වර්ධනය වෙනවද කියලා. ඒ වගේම මේ ෆිෂර් විසිනුත් අවධාරණය කරන දෙයක් තමයි සමාගමේ මැනේජ්මන්ට් එක. ඒ අය අනිවාර්යයෙන්ම ඉතාම අවංක සමාගමේ අනාගතය ගැන හිතන විෂනරි ලීඩර්ස් වෙන්න ඕන කියන එක තමයි ඔහු අදහස් කරන්නේ. ඒ වගේම සේවකයන්ට ඉතාම හොඳින් සැලකීමත් ඉතාම වැදගත්. ඒ නිසා තමයි ඔහු කියන්නේ සේවකයෝ එක්කත් ගිහිල්ලා කතා කරන්න කියලා. ඉතින් සේවකයෝ ඉතාම තෘප්තිමත් නම් තමයි මේ සමාගමෙන් ඉදිරිපත් කරන ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් සර්විස් එක ඉතාම ඉහළ ක්වොලිටි එකකින් යුක්තව කස්ටමර්ස්ලට දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ සමාගමේ ඉතාම පළපුරුදු සේවකයෝ මේ සේවයෙන් ඉවත් වෙනවා නම් ඒක තරගකරුවාට අනවශ්‍ය වාසියක් ලබා දීමත් වෙන්න පුළුවන්. පීටර් ලින්ච් කියන්නේත් මේ growth investing සංකල්පයට ඉතාම වටින අදහස් රසක් ඉදිරිපත් කරපු ආයෝජකයෙක්. ඔහු ඉදිරිපත් කරපු ඉතාම වැදගත් අදහස තමයි growth at a reasonable price කියන එක. මේක ඇත්තටම අර value investing philosophy එකෙත් growth investing philosophy එකෙත් hybrid එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මේකෙන් කියන්නේ අපි මේ growth stocks වල ආයෝජනය කරන්න ඕනේ හැබැයි සාධාරණ මිලකට. growth stock එකක් කියලා ඉතාම ඉහළ මිලකට නම් අලෙවි වෙන්නේ. ඒකෙන් අපේ ආයෝජනයේ ප්‍රතිඵල ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු හඳුන්වලා දෙනවා මේ PEG ratio කියන එක. PEG ratio එක කියලා කියන්නේ PE ratio එක බෙදීම වාර්ෂික EPS එකේ වර්ධන ප්‍රතිශතය. එතකොට මේ ratio එකේ ඔයාලට පේනවා PE ratio එක තියෙනවා. මේකෙන් අදහස් කරනවා දැනට තියෙන stock එකේ valuation එක ගැන අදහසක්. ඒ වගේම EPS එකේ වර්ධන ප්‍රතිශතය. මේකෙන් ස්ටොක් එකේ වර්ධන වේගය පිළිබඳ අදහසක් තියෙනවා. එතකොට මේ වර්ධන වේගයයි දැනට තියෙන වැලියුේෂන් එකයි දෙකම සම්බන්ධ කරන රේෂියෝ එකක් තමයි PEG රේෂියෝ එක කියලා කියන්නේ. පීටර් ලින්ච් කියන්නේ මේ ආගය එක හෝ එකට අඩු වගේක තියෙනවා නම් ඒක සාධාරණ මිලක් විදියට තමයි ඔහු හඳුන්වන්නේ. දැන් මේ කතා කරපු කාරණා වලින් ඔයාලට පේනවා මේ growth investors ලා කියන්නේ ඊටාම හොඳ රිසර්ච් එකක් කළා ඒ වගේම fundamental analysis කළා ස්ටොක් එකක් තෝරගන්න අය කියලා. අර value investors ලාට වඩා වෙනස තියෙන්නේ මේ අය තරමක් වැඩි මිලක් ගෙවලා හරි මේ සමාගමේ growth stage එකේදී ආයෝජනයට යොමු වෙන එක. ඒ වගේම අමතක කරන්න හොඳ නැද්ද තමයි මේ අයත් long term investors ලා කියන එක. මොකද මේ කියන විදිහට මේ සමාගමක growth stage එක අවුරුද්දකින් දෙකකින් අවසන් වෙන්නේ නැහැ. සමහර වෙලාවට අවුරුදු 10ක් තියෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු 20ක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කාලය තුල මේ අය stock එකේ වටිනාකම වර්ධනය වෙන්න ඉඩ දීලා ඒ වගේම value එක compound වෙන්න ඉඩ දීලා stock එක monitor කරගෙන ඉන්නවා. දැන් මේ growth investing වලට ගියාම කෙනෙකුට වර්ධින්න පුළුවන් දේවල් කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි කිසිම මේ බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් නැතුව හයිප් එකට ගිහිල්ලා ආයෝජනය කිරීම. එතකොට මේ හයිප් එක නැත්තම් රැල්ල තිරසාර නැත්තම් ඒ ව්‍යාපාර ඉක්මනින්ම අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. දෙවෙනි කාරණේ තමයි මේ වැලියුේෂන් එක අමතක කිරීම. මේ growth investor කෙනෙක් අර value investor කෙනෙකුට වඩා වැඩි මිලක් ස්ටොක් එකකට ගෙවනවා තමයි. නමුත් අපි මේ කතා කරපු ෆිලිප් ෆිෂර්, පීටර් ලින්ච් මේ වගේ කිසිම ආයෝජකයෙක් අනුමත කරන්නේ නැහැ ඕවර් වැලියු ප්‍රයිස් එකක් ගෙවන එක. මොකද කොයිතරම් growth stock එකක් වුණත් මේකට ඔයා අද ගෙවන මිල තව අවුරුදු 10කින්ද 20කින්ද ඔයාට රිටර්න් එකක් විදියට ලැබෙන්නේ කියන එක හිතා ගන්නවත් බැරි ලෙවල් එකක නම් අද ප්‍රයිස් එක තියෙන්නේ.
ඒක සාර්ථක ආයෝජනයක් වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණය තමයි මේ එක්සිට් ස්ට්‍රැටජි එකක් නැතිවීම. එහෙම නැත්නම් මේ ආයෝජනයෙන් ඉවත් වෙන්නේ මොන අවස්ථාවේද කියන එක ගැන අදහසක් නැතිවීම. හතරවෙනි කාරණය තමයි මේ එකම ඉන්ඩස්ට්‍රි එක විතරක් ආයෝජනය කිරීම. මේක ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් යම්කිසි ඉන්ඩස්ට්‍රි එක වර්ධනය ගැන ලොකු අධිවිශ්වාසයක් ඇති වුණොත් මේ ඉන්ඩස්ට්‍රි එකට තමන්ගේ තියෙන සම්පූර්ණ ධනයම ගිහිල්ලා ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් මේක අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඊටාම අවදානම් තත්ත්වයක්. හරි. මම හිතනවා අපි මේ කතා කරපු දේවල් එක්ක ඔයාලට මේ growth investing philosophy එක ගැන යම්කිසි මූලික අදහසක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මම ආරාධනා කරනවා අපි මේ කතා කරන දේවල් ගැන ඔයාලා තවදුරටත් අධ්‍යයනය කරගෙන යන්න. ඔයාලගේ studies, ඔයාලගේ research ඔයාලා විසින්ම සිද්ධ කරන්න. මොකද මේ channel එකෙන් මම උත්සාහ කරන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියන ගැන ඔයාලව දැනුවත් කරන්න විතරයි. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන විදියට. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන කෙනෙකුට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ ඉස්සරහට නරඹන්න subscribe කරලා තියාගන්න අපේ channel එක. ඒ ළඟම තියෙන bell button එකත් click කරන්න. එහෙනම් අතට ගිහින් එන්නම් මේ insight with අමිත්.